සුබ දවසක් කියනවාද සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට ඉතින් අද වීඩියෝ එකක් බලන්න යන්නේ Jujutsu Kaisen event එකත් එක්ක අපිට ඉස්සරහට එන්න තියෙන සුපිරි emote ටිකයි lobby animation ටිකයි free event ටිකයි ඉතින් එහෙනම් වැඩි කතා බහ නැතුව අපි යන් අපේ වීඩියෝ එකට එන්න කලින් යනවා අපේ channel එක subscribe කරලා වීඩියෝ එක like එකක් දාලා එකතු වෙන්න කියලා. ඉතින් එහෙනම් වැඩි කතා බහ නැතුව අපි යන් අපේ වීඩියෝ එකට I'm coming home. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මම ඊළඟට තොරගෙන තියෙන මෙන්න මේ සුපර් ලොඩි ඇනිමේෂන් එක. ඉතින් යාළුවනේ වටපිටාවෙන් සද්ද එනවනම් පොඩ්ඩක් ගණන් ගන්න එපා. යාළුවනේ මේ දවස්වල මෙහෙට පොඩ්ඩක් වහිනවා. ඉතින් ඔයාලා පෙන්න ඉතින් පට්ටම ලස්සන ඩිසයින් කරලා තියෙනවා. අපි බලමු දැන් මේකේ සද්දෙත් දාලා. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඒත් එකම අපිට තවත් එක ලොබි ඇනිමේෂන් එකක් ඩිසයින් කරලා තියෙනවා. ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ වගේ තමයි ලොබි ඇනිමේෂන් එක ඩිසයින් කරන්නේ. දැන් අපි මේකේ සද්දෙත් එක්ක බලමු ඔයාලට පේනවා ඉතින්. එහෙනම් අපි මේකේ සද්දෙත් එක්ක බලමු කොයි වගේද කියලා. 領域展開無料空襲 හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඊළඟට මම තෝරගෙන තියෙන යාළුවනේ සුපර් ඉවෙන්ට් ඉමෝට් එකක් ඉතින් අපිට ඩිසයින් වෙලා තියෙනවා Jujutsu Kaisen ඉවෙන්ට් එකත් එක්ක අපි එහෙනම් ඒ ඉමෝට් එකක් බලමු සුපරිද කියලා. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔයාලට දැන් පේනවා ඉතින් එන්නේ ඉමෝට් එක. ඉතින් මේ වගේ ෆ්‍රීස් ඉමෝට් එකක් අපිට Jujutsu Kaisen ඉවෙන්ට් එකත් එක්ක එන්න තියෙනවා. ඔයාලට පේනවා ඉතින් අර ටීවී බලනවා වගේ ඉමෝට් එකක් එන්න තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලන්න කියලා යාළුවනේ මේ වීඩියෝ එක ෂෙයා කරලා දාන්න කියනවා. මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා වීඩියෝ එකට ලයික් එකක් දාන්න කියනවා. ඒත් එක්ක මේ විදියට තමයි අනිත් ඉමෝට් එකක් ඩිසයින් වෙන්නේ. ඔයාලට පේනවා ඉතින් දැන් ඊට පස්සේ යන්නේ තව ඉමෝට් එකක් තියෙනවා. ඉමෝට් හතරක් ඩිසයින් වෙනවා යාළුවනේ. ඉතින් ඔයාලට පේන්නේ මෙන්න මේ ඉමෝට් එකත් අපිට ඩිසයින් වෙනවා. ඔයාලට පේනවා ඉතින් ඒකත් තියෙන පට්ටම ලස්සන ඉමෝට් එකක්. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපි ඊළඟට ඩිසයින් වෙන අවසාන ඉමෝට් එක බලමු. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මෙන්න මේ වගේ ඉමෝට් එකක් තමයි අපි අවසානට එන්නේ යාළුවනේ Jujutsu Kaisen event එකත් එක්ක. only 4 ඉමෝට් තමයි අපිට Jujutsu Kaisen event එකත් එක්ක එන්නේ. හරි ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් අපි මේ වගේ සද්දෙත් එක්ක බලමු. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඒත් එකම අපිට සුපිරි ෆිස් ස්කින් එකක් එන්න තියෙනවා Jujutsu Kaisen event එකත් එක්ක. අපි එහෙනම් යන් ඒ ෆිස් ස්කින් එක මොන වගේ ඩිසයින් එකක් දාන්නේ කියලා බලන්න. ඉතින් ෆිස් ස්කින් එක බලන්න යන්න කලින් කියන අපේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් එහෙනම් අපි යන් ඒ ෆිස් ස්කින් එක කොහොමද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ වගේ පට්ටම ලස්සන ෆිස් ස්කින් එකක් යන්නේ අපිට Jujutsu Kaisen event එකත් එක්ක එන්න තියෙනවා. ඔයාලට පේනවා ඉතින් ඒත් එක්කම යන්නේ මේක යන්නේ ස්පෙෂල් ඉෆෙක්ට් එහෙම තියෙනවා. අපි දැන් ඒවා බලමු. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔයාලට පේනවා ඉතින් ස්පෙෂල් ඉෆෙක්ට් එකක් එනවා යාළුවනේ. ඔයාලට පේනවා දැන් මේ වටෙන් යාළුවනේ මෙන්න මේ වගේ පට්ටම ලස්සන ඉෆෙක්ට් එකක් එන්න තියෙනවා. ඉතින් මෙන්න මේ ෆිස් ස්කින් එකයි. ඉතින් එහෙනම් අපි බලමු අපිට ඉස්සරහට එන්න තියෙන සුපිරි ගන් ස්කින් එක. ඉතින් දැන් ඔයාලට පේන්නේ මේ ගන් ස්කින් එක මේ වගේ තමයි ඉතින් ගන් ස්කින් එක ඩිසයින් වෙන්නේ. මේ තියෙන්නේ නේ ගන් ස්කින් එක ඔයාලට පේනවා ඉතින් පට්ටම ලස්සන ගන් ස්කින් එකක් තමයි. ඒත් එකම යාළුවනේ ඒකෙත් මෙන්න මේ වගේ ගන් ස්විච් එකක් එන්න තියෙනවා. එලිමිනේෂන් ඉෆෙක්ට් එකකුයි ස්පෙෂල් සවුන්ඩ් එකකුයි එන්න දෙනවා. අපි ඒ සවුන්ඩ් එක දැන් බලමු. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මෙන්න මේ ස්කින් එක යාළුවනේ අපිට Jujutsu Kaisen event එකත් එක්ක ඉස්සරහට එන්න තියෙනවා. ඒත් එක්ක මේ විදිහට මිලි වෙපන් එකක් තමයි ඉතින් මේකත්. ඒත් එක්කම තව මිලි වෙපන් එකක් ඩිසයින් කරලා තියෙනවා. දැන් මම ඔයාලට මේ මිලි වෙපන් එකක් පෙන්නන්න. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඊළඟට එන මිලි වෙපන් එක තමයි ඉතින් මේ තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේ වගේ පට්ටම ලස්සන පාරාන් කියලා එකක් තමයි නම් වෙන්නේ. ඉතින් මට ඒක හරියට කියවුවොත් දන්නේ. එනික ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මෙන්න මේ වගේ එකක් එන්න තියෙනවා. ඒත් එක්කම තව අපිට බෑක්පැක් එකක් එන්න තියෙනවා. බලමු මේ බෑක්පැක් එක ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ වගේ බෑක්පැක් එකක් අපිට Jujutsu Kaisen event එකත් එක්ක එන්න තියෙනවා. ඔයාලට පේනවා ඉතින් ඒක පට්ටම ලස්සන බෑක්පැක් එකක්. ඉතින් මේත් එක්ක බලන්නේ තව බෑක්පැක් දෙකක් එන්න තියෙනවා. බලමු මේ බෑක්පැක් දෙකත් ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ වගේ තවත් එක බෑක්පැක් එකක් එන්න තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේ බෑක්පැක් එක පට්ටම ලස්සන ඩිසයින් කරලා තියෙන බෑක්පැක් එකක්. ඒත් එක්කම තවත් එක බෑක්පැක් එකක් තියෙනවා. ඒක තමයි මම දැන් ලස්සන බෑක්පැක් එක මේකත් එක්ක එන ඉතින් ඔයාලට පේනවා ඉතින් බොක්සින් බෑක් එකක් තමයි එන්නේ. ඉතින් ඔයාලට පේනවා ඉතින් අර බොක්සින් ගහනවා වගේ සීන් එකක් තමයි යන්නේ. ඉතින් මේ වගේ බෑක්පැක් එකකුත් තියෙන දිනවා. අපි දැන් යමු අපි ඊළඟට එන ලූට් බොක්ස් එක මොන වගේද කියලා බලන්න. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ වගේ ලූට් බොක්ස් එකක් තමයි අපිට ඉස්සරහට එන්න තියෙන්නේ. ලූට් බොක්ස් එකත් යාළුවනේ පට්ටම ලස්සන ඩිසයින් කරලා තියෙන ලූට් බොක්ස් එකක්. ඒත් එකම යාළුවනේ අපිට බැටල් කාඩ් එකක් හම්බ වෙනවා ඉතින්
හැම කොලැබරේෂන් එකකින්ම හම්බුණා වගේ ඔයාලට පේන ඉතින් පට්ටම ලස්සන බැටල් කාඩ් එකක් අපිට හම්බ වෙනවා. ඉතින් ඔයාලට පේනවා ඉතින් ඔයාලට පේනවා ඉතින් ගෝජෝ බැටල් කාඩ් එකක් කියලා තමයි මේකේ නම තියෙන්නේ. අපි එහෙනම් බලමු මේ බැටල් කාඩ් එක කොයි වගේද කියලා. ඉතින් ඔයාලට පේන ඉතින් මෙන්න මේ වගේ බැටල් කාඩ් එකක් තමයි අපිට හම්බෙන්නේ. ඉතින් එහෙනම් අපිට හම්බෙන බණ්ඩල් ටික මොන වගේද කියලා බලන්න. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මේ වගේ තමයි ගෝජෝ බණ්ඩල් එකේ ඩිසයින් එන්නේ. ඒත් එක්ක මේ වගේ තමයි මෙන්න මේ නොබාර බණ්ඩල් එක ඩිසයින් එන්නේ. ඔයාලට පේනවා ඉතින් මේ විදිහට තමයි ඉතින් මේකත් එක්ක යන්නේ තවත් එක බණ්ඩල් එකක් එන්න දෙන සුකුණ බණ්ඩල් එක. අබ්බලු මේ සුකුණ බණ්ඩල් එක කොහොමද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා. ඒත් එක මේ තවත් එක බණ්ඩල් එකක් ඩිසයින් වෙලා තියෙනවා මෙගුමික ෆිජුගෝරි බණ්ඩල් එක. ඉතින් ඔයාලට පේන ඉතින් මේ බණ්ඩල් එක පට්ටම ලස්සන ඩිසයින් වෙලා තියෙන බණ්ඩල් එකක්. ඊට පස්සේ තමයි යන්නේ සුකුණගේ බණ්ඩල් එක තියෙන්නේ. ඒකේ වල ලුක් චේන්ජර් එකකුත් තියෙනවා. ඉතින් මේක යන්නේ අර ස්පෙෂල් ඇනිමේෂන් එකක් වගේ එකකුත් තියෙනවා. ඔයාලට පේන ඉතින් මේක පට්ටම ලස්සන. ඉතින් එහෙනම් අපි යන් අපේ සුකුණගේ බණ්ඩල් එක බලන්න. යාළුවනේ සුකුණගේ බණ්ඩල් එකේ ඉතින් මේ වගේ තමයි ඩිසයින් ඉන්නේ. ඔයාලට පේන ඉතින් මේකේ ඔළුව ඉතින් යාළුවනේ මේ විදිහට යාළුවනේ ඒකේ ලුක් චේන්ජර් දෙකක් තියෙනවා. අපි එනම් බලමු මේ ලුක් චේන්ජර් දෙක. ඔයාලට පේනවා ඉතින් මෙන්න මේක තමයි යාළුවනේ එක ලුක් චේන්ජර් එක. දැන් අපි බලමු ඊළඟ ලුක් චේන්ජර් එක මොන වගේද කියලා. ඉතින් යාළුවනේ ඊළඟ ලුක් චේන්ජර් එක නිකන් බොඩි බිල්ඩර් කෙනෙක් වගේ අපි එනම් ඒක බලමු. ඉතින් ඔයාලට පේනවා ඉතින් ඊළඟ ලුක් චේන්ජර් එක ඉතින් මේ වගේ තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඉතින් මේ ලුක් චේන්ජර් එක පට්ටම ලස්සනයි යාළුවනේ. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මේ තියෙන අපිට ජුජුට්සු කයිසන් ඉවෙන්ට් එකත් එක්ක ෆ්‍රී හම්බෙන බණ්ඩල් එක. ඔයාලට පේනවා ඉතින් මේ බණ්ඩල් එක පට්ටම ලස්සන ඩිසයින් කරලා තියෙනවා. ඉතින් මේක යන්නේ අපිට ෆ්‍රී තමයි හම්බෙන්නේ UG ටියුටෝරියල් බණ්ඩල් එක. ඉතින් ඔයාලට පේනවා ඉතින් එහෙනම් අපි අපිට ඉස්සරහට පීක් මැප් එක ඩිසයින් වෙන විදිය බලමු. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මේ වගේ තමයි යන්නේ අපිට පීක් මැප් එක ඩිසයින් වෙන්නේ. ඔයාලට පේනවා ඉතින් පට්ටම ලස්සන විදියට පීක් එක ඩිසයින් වෙනවා. ඉතින් මේ වගේ තමයි ඔයාලට පේනවා ඉතින් අද වීඩියෝ මම මෙතනින් ඉවර කරනවා. වීඩියෝ බලපු හැමෝටම thank you. ඉතින් ඔයාගේ යාළුවොත් මේ වීඩියෝ ෂෙයා කරන්න කියනවා. ඉතින් ආදර වගේ ඉගෙන හැමෝටම good bye.